හෙලෝ කියලා ඉතින් පිළිගන්නවා යාළුවෝ හැමෝම අලුත් වීඩියෝ එකකට. ඉතින් මම අද අරගෙන අවිල්ලා තින්නේ ඔයාලගේ නමින්ම ඔයාලට WhatsApp bot කෙනෙක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඇත්තම කියනවා නම් මේක paid version එකක්. මේ අප්‍රේල් මාසේ පුරාවට මේක free දීලා තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් try කරලා බලන්න හොඳයිද කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ මගේ WhatsApp channel එකට join වෙන එක. එතන ඔයාලට මේ විදිහේ link එකක් දීලා තියෙනවා මේ file එක download කරගන්න. ඉතින් ඒකෙන් ඔයගොල්ලන්ට media file එකට ගිහිල්ලා මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ විදිහට තියෙනවා මෙතනින් ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. KB ගානක් වගේ තියෙන ලොකු ගානක් නෑ ඒක. හරි ෆයිල් එක ඩවුන්ලෝඩ් වුණා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේ ෆයිල් ටික මේ එක්ස්ට්‍රැක්ට් කරගන්න. ස්ටෝරේජ් එකට ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එක zip එකක් මේ zip ෆයිල් එකක් විදිහට මේක තියෙන්නේ. මේක ඔයගොල්ලෝ එක්ස්ට්‍රැක්ට් කරගන්න ඕනේ. ඉතින් මොකක් හරි නමක් දීලා ඔක එක්ස්ට්‍රැක්ට් කරගන්න. මම මෙතන මේ ෆයිල් කියන එකට මම මේ .dat තියලා එක්ස්ට්‍රැක්ට් කරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලට තියෙන්නේ දැන් රිපොසිටරි එකක් හදාගන්න ඕනේ මේ bot එක. දැන් ඕගොල්ලෝ යන්න GitHub එකට. ඕගොල්ලෝ දන්නවා ඉතින් bot scene එකේ ඉන්න අය නම් පොඩ්ඩක් ඉතින් දන්නවා මේවා ගැන. github.com කියන site එකට ගිහිල්ලා ඒකේ අලුත් රිපොසිටරි එකක් ඕගොල්ලෝ හදාගන්න ඕනේ. ඒකට ඊට පස්සේ ඔයාලට කැමති නමක් දෙන්න. අනිවාර්යෙන් මෙතන ප්‍රයිවට් කියන එක දාගන්න. මොකද මේ එළියට ගියාට ඉතින් කාටවත් යූස් කරන්න නම් බෑ ඇත්තම කියනවා නම්. ඒත් ඉතින් කෝකට ප්‍රයිවට් දාලා තියාගන්න. ඊට පස්සේ ඔය readme ෆයිල් එක දාලා create repository දෙන්න. හරි දැන් තින්නේ මේකට ෆයිල් ටික අප්ලෝඩ් කරගන්න එක. ඉතින් මෙතන මේ ඩොට් නොබල අප්ලෝඩ් ෆයිල් කියන එක දෙන්න. ඊට පස්සේ ඔතනින් use your files දීලා ඔයාලගේ ස්ටෝරේජ් එකට ගිහිල්ලා ෆයිල්ස් ටික එක්ස්ට්‍රැක්ට් කරගත්ත තැනට ගිහිල්ලා එතනින් ඔයාලට ඔක්කොම ටික සිලෙක්ට් කරලා අප්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ෆයිල් එක අප්ලෝඩ් වෙනවා. ඊට පස්සේ මෙතන මේ ෆයිල් ටික තමයි ඔයාගේ bot ගේ ෆයිල් ටික. ඉතින් මෙන්න මේකේ තියෙනවා මෙතන customization.js කියලා ෆයිල් එකක්. ඒක ඕපන් කරගන්න. ඒක ඕපන් කරගෙන මේකේ තමයි bot ගේ සියලුම විස්තර තියෙන්නේ. ඒ කියන්නේ bot ගේ නම, එතකොට bot ගෙන් send වෙන message, menu එක, එතකොට logos වගේ දේවල් bot ගේ මේ හැමදේම ඔයාලට මෙතනින් edit කරගන්න පුළුවන්. ඒ කියන්නේ සම්පූර්ණ bot එකම ඔයාලට මෙතනින් edit කරගන්න පුළුවන් ඔයාගේ නමට. ඔයාම හදපු bot කෙනෙක් විදිහට ඔක්කොම ඔයාලට change කරගන්න පුළුවන්. ඉතින් මේ bot ගේ ඔයාලට ඕනේ කරන හැමදේම වගේ තියෙනවා. film download, එතකොට auto movie senders තියෙනවා, auto මේ news senders තියෙනවා. එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕනේ කරන හැමදේම වගේ මේ bot ගේ තියෙනවා. ඉතින් ඔයාලට මේ ඔක්කොම edit කරගෙන ඊට පස්සේ සාමාන්‍ය මේ bot create කරන විදිහට session ID එකක් දාලා කරලා හදාගන්න තියෙන්නේ. ඉතින් මට තව කියන්න දෙයක් තියෙනවා. ඇත්තම කියනවා නම් මේ ෆයිල් එක ඔයගොල්ලෝ එඩිට් කරද්දි හොඳට කල්පනාකාරී වෙන්න ඕනේ. ඔය මේ ඩොලර් ලකුණක් දාලා ඊට පස්සේ වාරන්දක් ඕපන් කරලා දීලා තියෙන දේවල් ටිකක් වෙනස් කරන්න යන්න එපා. මේ දේවල් ඇත්තම ඒ වරහන ඇතුලේ තියෙන ඩොලර් එකත් එක්ක වරහන ඇතුලේ තියෙන දේවල් නෙමෙයි. ඒ අදාළ තැන් වලට අදාළ දේවල් බොක්ම තීරණය කරලා ඒකෙන් ඔටෝමැටිකලි වැටෙන්න තියෙන්නේ. ඒව ඔයගොල්ලෝ චේන්ජ් කරන්න යන්න එපා. ඒවල එළියෙන් හැමදේම වෙනස් කරලා ඊට අමතරව ඕක තියෙනවා උඩුකම එකක් හරි ඔයගොල්ලෝ කපාගත්තොත් අනිවාර්යෙන් සින්ටැක්ස් එකක් තමයි බොට් එක කරන්න තියෙන්නේ. ගොඩක් කල්පනාවෙන් එඩිට් කරගන්න ඕනේ. ඉතින් මේ බොට් මේ මාසේ පුරාවටම ඔයගොල්ලන්ට ෆ්‍රී දීලා තියෙනවා. ඊට පස්සේ ඉතින් මේ මාසෙන් පස්සේ නම් ඔයගොල්ලන්ට මේ පොඩි පේමන්ට් එකක් කරලා තමයි මේක ගන්න තියෙන්නේ. ඉතින් ලොකු ගාණක් වෙන්නේ නැහැ. මගේ නම්බරේ මම පල්ලෙහෙන් දාලා තියන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඉතින් ඕන කෙනෙක් ඉන්නවා නම් කන්ටැක්ට් කරගන්න. කොහොම හරි මේ මාසේ ඔක්කොම මේ සම්පූර්ණයෙන්ම ෆ්‍රී. ඔයාලට යූස් කරලා බලන්න පුළුවන් ඉතින්. එහෙනම් අපි ගිහින් එන්න. තවත් දවසක තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.